Hi everyone, welcome to Effortless Living by Cav YouTube and TikTok channel. ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ කරන් එනවා. පොඩ්ඩක් බිසි වුණා ෆැමිලි කමිට්මන්ට්ස් එක්ක. ඉතින් අද කොහොමද වෙලාව කතා කරත්තා වීඩියෝ එකක් අරන් එන්න. මේ වීඩියෝ එක මම අරන් එන්න හදන්නේ කොහොමද ඕස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි එකකට ඔෆර් එකක් දෙන්නේ. ඔෆර් එකක් දීලා ඒ ප්‍රොපර්ටි එක ඔයාගේ කරගන්නේ කොහොමද? ඔෆර් එක දෙද්දී ඔයා මොනාද කරන්න ඕනේ මොනාද කරන්න ඕනේ නැත්තේ කියන එක කතා කරන්න තමයි මේ වීඩියෝ එක මම අරන් එන්න කියලා හිතුවේ. ගොඩක් කට්ටිය මේ ඔෆර්ස් දෙන මේ ටයිම් එකේදී මිස්ටේක් කරගන්නවා. මේ මිස්ටේක්ස් ඉඳලා ඒගොල්ලන්ට thousands maybe even more lose වෙන්න තියෙන chance එක ගොඩක් තියෙනවා කරගත්ත කට්ටිය ඉන්නවා. ඉතින් මං හිතුවා මම දන්න දේ පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්කත් කියලා දෙන්න ඕනේ කියලා. වීඩියෝ පටන් ගන්න කලින් මට කියන්න මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඔයගලන්ට ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් ඕන නම් ඔයගලන්ගේ accountant ඔයගලන්ගේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකත් එක්ක කතා කරලා මෙන්න මේ වගේ විශේෂ මේ වගේ ලොකු ඩිසිෂන්ස් ගද්දී ඒ කටේට කතා කරලා එහෙම ගන්න. මම මේ කියන්න දන්නේ මම එක්ස්පීරියන්ස් කරපු දේවල් සහ මම දැන් මගේ නොලෙජ් එක ඔයගලන්ට හෙල්ප් වෙයි කියලා හිතන දේවල් තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාව කොහොමද ප්‍රොපර්ටිස් විකුණන්නේ? විදි කීපයක් තියෙනවා. එකක් තමයි ඔක්ෂන්. මේක හරි කොමන් මෙතඩ් එක. ගොඩක් කට්ටිය දන්න ඔක්ෂන් කිව්ව ගමන්. අනිත් එක තමයි ප්‍රයිවට් ට්‍රීටි, එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් සහ සේල් බයි සෙට් ඩේට්. අර එහෙම අර ඔයගලන්ට ගාණක් කියලා ඒ ගාණ දානවා. ඒ ගාණට කැමති නම් ප්‍රොපර්ටි එක ගන්නවා. එතකොට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් වල වෙන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ගයිඩ් එකක් දෙනවා. අපි කියමු 1.1 to 1.3. එතකොට බයර්ස් ලගේ ඉන්ට්‍රෙස්ට් එක අනුව ඒගොල්ලෝ ඔෆර්ස් දෙනවා. එතනින් වැඩිම ඔෆර් එකට ප්‍රොපර්ටි එක දෙනවා. ඔක්ෂන් වල ඔය කරදර මුකුත් නැහැ. ඔයගොල්ලෝ ඔක්ෂන් දවසට ගියා. එක්කෙනා බිඩ් කරගත්තා. වැඩිම දවසට වැඩිම ගාණ දෙන කෙනාට ප්‍රොපර්ටි එක හම්බ වෙනවා. හැබැයි ඔක්ෂන් වල පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒක තමයි ඔයගලන්ට අනිත් විදි වගේ ඔයගලන්ට වර්මකුත් ක්ලෝෂර්ස් දාන්න බෑ. ක්ලෝෂර්ස් දානවා කියලා කියන්නේ ඔයගලන්ට දැන් අපි කියමු ඔය එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ඔය ප්‍රයිවට් ට්‍රීටි ඒ වගේ වල වට දාන්න පුළුවන් ක්ලෝෂර්ස් බේසිකලි ඔයාට කියන්න පුළුවන් සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස්. මේක මාර ඉම්පෝටන්ට්. බැරි වෙලා හරි ඔයාගේ ෆයිනෑන්ස් වගේ වට දෙනවා වගේ ලෝන් එක බැංකුවේ දුන්නේ නැත්තම් ඔයාගේ ගෙදර වැලුවේෂන් එක අඩුවෙන් ඇවිල්ලා ඔයා දුන්න ගාන්ට බැංකුව දෙන්නේ නැතුව බැංකුව කිව්වොත් ඔයාට ලක්ෂ 2-3ක් අතින් දාන්න කියලා. ඔයාට සල්ලි හොයාගන්න බැරි නම් ඔයාගේ ෆයිනෑන්ස් ගොඩක් වෙලාවට go through කරන්න තියෙන chance එක අඩුයි. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ අර කූලිං ඔෆ් පීරියඩ් එහෙම පාස් වෙලා නම් ඔයාගේ ඒ වගේ 10% ඩිපොසිට් එක ඔයාගේ දීපු ඩිපොසිට් එක ඔයාට නැති වෙන්න තියෙන chance එක තියෙනවා. ඉතින් මෙහෙම වෙච්ච කට්ටියක් තියෙනවා. ඒකින්ද මාර ඉම්පෝටන්ට් මෙන්න මේ ෆයිනෑන්ස් මේ සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියන එක දාගන්න එක. ඒ වගේම අනිත් ගොඩක් කට්ටිය දාන තවත් කොමන් ක්ලෝෂර් එකක් තමයි බිල්ඩින් ඇන්ඩ් පෙස්ට් කියන ක්ලෝෂර් එක. මේකේදී ඒගොල්ලෝ බලන්නේ මොන හරි ප්‍රොපර්ටි එකේ පෙස්ට් ඉන්ෆෙක්ට් වෙලාද සහ මොන හරි මේජර් ඉෂුස් ඔයාගේ ප්‍රොපර්ටි එකේ තියෙනවද කියලා තමයි බලන්නේ. ඉතින් මේ දෙක මම නම් පර්සනලි කොයි මිලකට නෙගොෂিয়েට් කරන්නේ මේ දෙක මම අනිවාර්යයෙන්ම දානවා මම ගන්න ඇසෙට් එකකට. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ කොහෙන් ගත්තත් ඇසෙට් එක පොඩි ගාණක් නෙමෙයි මේක ලොකු ගාණක්. ඉතින් හරිම ඉම්පෝටන්ට් මේ දෙක දාන එක විශේෂයෙන්ම බිල්ඩින් ඇන්ඩ් පෙස්ට් එක ඉන්ස්පෙක්ට් කරගන්න එක ඔයාගේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් යවලා. හැබැයි ඔක්ෂන් ගියොත් ඔය කතන්දර මුකුත් නැහැ. ඔයාට සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් දාන්න බෑ. ඔයා බිඩ් කරොත් ඔයා දින්නොත් ඔයා එක ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ මාර කේර්ෆුල් වෙන්න ඕනේ ඔක්ෂන් යද්දී. ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ස් අන්කන්ඩිෂනල් වෙලා තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ස් ඔයගොල්ලෝ ඔක්ෂන් යනවා නම් මොකද ගොඩක් වෙලාවට ෆයිනෑන්ස් බැරි වෙලා හරි ගියේ නැත්තම් ඔයගොල්ලන්ට ඒ ඔක්ෂන් එකේ තියෙන ලොස් එක එදා දවසේ වෙච්ච ලොස් අරවා මේවා ඔක්කොම එකතු කරලා ඔයගොල්ලන්ට පේ බැක් කරන්න වෙනවා. ඉතින් පොඩක් කියාෆුල් වෙන්න ඔයගොල්ලෝ ඔක්ෂන් යනවා නම් ඒ හේතුව හින්දා. හරිද අපි කියමු ඔක්ෂන් එක අයින් කරමුකෝ. අපි කියමු ඔයා අනිත් විදියට ඔක්ෂන් ගත්තොත් මොකද එහෙම අයින් කරමු කියලා කිව්වේ ඔක්ෂන් එක ගත්තොත් ඔයාට ඒවාගේ දුන්නා ඔයා ගන්න ඕනේ ඔයාට ආවොත්. හැබැයි අනිත් විදියට දුන්නොත් මොකද කරන්නේ? මොකද්ද ප්‍රොසෙස් එක? ඒක වෙන්නේ ඔයා ඔෆර් එකක් දෙනවා.
ඔය ඔෆර් එක දීලා අපි කියමු වෙන්ඩෝ කැමති වුණා ඔයා දීපු ඔෆර් එකට ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඔයගලන්ගේ ඔයා ඒක රිටන් දෙන්න ඕනේ රිටන් දුන්නම තමයි ඒක බයින්ඩින් වෙන්නේ රිටන් ඔෆර් එකට කැමති වුණාම වෙන්ඩෝ මේ ඒජන්ට් කෙනාට කෝල් කරලා හරි රිටන් ඔෆර් එක සයින් කරන්න සයින් කළා සයින් කරාට පස්සේ ඔයාට ඉනිෂියල් පේමන්ට් එකක් ඔයාට ගෙවන්න කියලා කියනවා මේක ගොඩක් වෙලාවට එක ඒජන්ස් එකක් ගණන් ගන්නවා 2500 සමහර කට්ටිය 5000 ගන්නවා ඒ රිටන් ඔෆර් එකට ඒක බය වෙන්න එපා ඒක ඔයාට බැලුවා ප්‍රොපර්ටි එක හම්බුනොත් ඒක සෙල් ප්‍රයිස් එකෙන් අඩු කරනවා නැත්තම් ඔයාට හම්බුනේ නැත්තම් ප්‍රොපර්ටි එක ඒක ඔයාට ටක් ගාලා ඒගොල්ලෝ රිෆන්ඩ් කරනවා ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ ඕක දෙද්දී ඒජන්ට්ලා තවත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මොකද්ද මේ ප්‍රශ්නේ මේක තමයි ඒගොල්ලෝ අහනවා ඔයාගේ බැංකුව සහ ඔයාගේ ලෝන් amount එක කීයද කියලා ඇයි ඒක ඒගොල්ලෝ අහන්නේ ඒක අහන්නේ හේතුව තමයි මේගොල්ලෝ බලනවා ඔයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක කොහොමද කියලා ගොඩක් වෙලාවට ඔයා අපි කියමු 1.1 මිලියන් වගේ ඔෆර් එකක් දීලා ඔයා කියනවා මගේ ලෝන් amount එක 1.1 ඒක දන්නවා මෙයාගේ අතේ සතයක්වත් නෑ මෙයා මේ ෆුල් ලෝන් එකකට යන්නේ ගොඩක් වෙලාවට ලෝන් එක හරියන්නේ නැති වෙන්න තියෙන chance එක වැඩි ඒතකොට ගොඩක් වෙලාවට වෙන්ඩෝ තව ඔෆර්ස් කීපයක් ඇවිල්ලා නම් ඔයාගේ ඔෆර් එක නොක් බෑක් කරන්න chance එකකුත් තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට 10%ක් 15ක් 20ක් වගේ තියෙනවා නම් ඒක නඩු කරලා ඔයාලා ලර්න් මයින්ට දැම්මම ඒගොල්ලෝ දන්නවා හරි මෙයාගේ අතේ සල්ලි තියෙනවා එතකොට ප්‍රශ්න නැහැ මේක solid ඔෆර් එකක් කියලා ඒගොල්ලන්ට අර confidently වෙන්ඩෝට කියන්න පුළුවන් ඉතින් අර ඒක ඔන්න ඕකට තමයි ඒගොල්ලෝ අහන්නේ නැත්නම් ඒගොල්ලෝ ඔයා යන බැංකුව මොකද්ද ඒව දැනගන්න නෙමෙයි ඒ ප්‍රශ්නේ අහන්නේ මේ ඔක්කොම හරි ගිහිල්ලා ඔයාට ප්‍රොපර්ටි එක හම්බ වෙනවා දැන් මොකද වෙන්නේ වෙන්ඩෝ කෙනා කැමති කියලා දෙපැත්තම සයින් කරනවා ඊට පස්සේ ඔයාට අග්ගාලා ඔය කන්වෙන්ස් එකට ගිහිල්ලා ඒක රිවිව් කරගන්න ගොඩක් කියලා මම නම් ඔෆර් දෙන්න කලින් සෙක්ෂන් 32 එක අරගෙන ඒක කන්වෙන්ස් එකට කියලා රිවිව් කරගන්නවා මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා ප්‍රශ්න නැත්තම් no problem කන්වෙන්ස් රිවිව් කරා සෙටල්මන්ට් ඩේට් එකක් දාගත්තා ඊට පස්සේ ගොඩක් වෙලාවට 30 to 60 90 days ඔය ඕන එකට දාගන්න පුළුවන් සෙටල්මන්ට් ඩේට් එක වෙන්ඩර් කැමති වෙන්න ඕනේ මේකකට කැමති වුණොත් ඔයාට ඒ දවස වෙද්දි ඔයාගේ ප්‍රොපර්ටි එක සෙටල් වෙනවා ඉතින් හැබැයි ඔය සෙටල්මන්ට් ඩේට් එක මං හිතුවා පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මොකද මේක ඉම්පෝර්ටන්ට් මේ ඩේට් එක මේක කියන්නේ හේතුව තමයි ගොඩක් වෙලාවට වෙන්ඩෝස්ලා මේ සෙටල්මන්ට් ඩේට් එක බලනවා ඒගොල්ලෝ ඔෆර්ස් ගද්දි සමහරවිට අපි කියමුකෝ යා දෙනවා ඔෆර් එකක් 1.1 වලට තව කෙනෙක් දෙනවා 1.15 5000ක් වැඩි හැබැයි ඒ කෙනාගේ සෙටල්මන්ට් ඩේට් එක සෙටල්මන්ට් ඩේට් එක මේ ඒගොල්ලෝ එයා දාලා තියෙනවා 90 days කියලා හැබැයි ඔයාගේ සෙටල්මන්ට් ඩේට් එක 30 days ඒතර ගොඩක් වෙලාවට වෙන්ඩෝ අර යා වැඩිපුර ගාණක් දුන්නත් ඔයාට ප්‍රොපර්ටි එක දෙනවා මොකද ඒක වෙන්ඩෝට ලේසි early settlement එකට යන එක මොකද ඒක හැම වෙලෙම හිතන්න ඕනේ 90 days කියලා කියන්නේ 90 days වෙනකම්ම ප්‍රොපර්ටි එක ඔයාගේ නෙමෙයි වෙන්ඩෝ තමයි ඒකට ලෝන් එක රේට්ස් අර මේ ඔක්කොම ගෙවන්න ඕනේ ඒ සමහරවිට වැඩි වෙන 5000 බර්ත් නැහැ අර ලෝන් අර මේ ටික ගෙවුවට පස්සේ ඉතින් එතකොට අර 5000 වගේ නෙමෙයි එයාට වර්ත් කලි සෙටල්මන්ට් එකට ඔයාට ඒක විකුණලා දාන එක මොකද එයා ඊට වඩා ගාණක් එතනින් ඉතුරු කරන හින්දා ඉතින් ඒක නිසා සමහර කට්ටිය හිතනවා ගොඩක් කවුරු ඉන්වෙස්ටර්ස්ලා මේක නෝප් මේකනේ මම ඒකට මුත් කියන්නේ නැහැ හැබැයි ඉන්වෙස්ටර් ඒ මයින්ඩ් එකෙන් හිතුවොත් the longer settlement is better මොකද ඉන්වෙස්ටර්ස්ලා හැම වෙලේම බලන්නේ ඒගොල්ලෝ හදන්නේ ප්‍රොපර්ටි එක හෝල්ඩ් කරන් ඉන්න මැක්සිමම් ටයිම් එක හෝල්ඩ් කරන් ඉඳලා ප්‍රොෆිට් කරන්න එතකොට ඒගොල්ලෝ දන්නවනම් හරි ප්‍රොපර්ටි එකේ දෙපැත්තම අප්‍රූව් වුණා මම සෙටල්මන්ට් එක මේ 3 months වලට දාගෙන ඊට පස්සේ තමයි මට රීපේමන්ට් පටන් ගන්න දෙන්නේ එතකන් රීපේමන්ට් ගෙවන්න ඕනේ නැහැ කියලා no problem ඉතින් win win ඉන්වෙස්ටර්ස්ලාට ඒකයි ගොඩක් කරලා ඉන්වෙස්ටර්ස්ලා try කරන්නේ මෙන්න මේ සෙටල්මන්ට් ඩේට් එක පුළුවන් තරම් පස්සට දාගන්න හැබැයි ඔයා ඩ්‍රීම් හෝම් එක නම් ගන්න ඔයා මොකක් හරි ගේකට කැමතිලා වාට මේක ඕනෙම නා ඒ වගේ වෙලාවට පොඩක්
කම්පිටිටිව් නම් මාකට් එක මගේ ටිප් එක තමයි සෙටල්මන්ට් එක එලිය එකක් දෙන්න ගොඩක් වෙන්ඩෝ එතකොට ඒකට කැමති වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඊට පස්සේ ඔය ඔක්ෂන් යද්දී expression of interest ඔය වගේ ඒවා යද්දී ගොඩක් කල අපි කරන මිස්ටේක් එක මොකද්ද? ඒ තමයි emotional bidding කියන එක. ගොඩක් වෙලාවට ඔක්ෂන් ගියාම අපි කැමතිම ගයක් නම් අපි අර අපේ රේන්ජ් එකෙන් එහාට ගිහිල්ලා බිඩ් කරනවා මොකද අපිට ඒ ගේ අපේ කරගන්න ඕනේ හින්දා. හැබැයි මම දන්න කොච්චර අමාරුද කියලා ඒක මොකද මමත් එතන ඉඳලා තියෙන හින්දා. හැබැයි හැම වෙලේම බලන්න ටයිට් මේකක්. ඒ කියන්නේ ඔයාගේ බවුන්ඩරි එක සෙට් කරගෙන යන්න ගොඩක් වෙලාවට ඔය බිඩ් කරද්දී නැත්තම් වෙන්නේ ඔයා ගොඩක් කරන්න ප්‍රොපර්ටි එකට ඕවර්පේ කරන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් එතකොට වෙන්නේ ඔයාගේ අර ප්‍රොපර්ටි එකේ growth එක ඔයා ලොකු ගානක ඕපේ කළා නම් ඉතින් ඔයාට ඒකේ profit එකක් growth එකක් ගන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් අපි කවුරුත් කැමති නැහැනේ ප්‍රොපර්ටි එකක් ඕපේ කරලා ගන්න. ඒක නිසා හැම වෙලේම පුළුවන් නම් අර ඔයාගේ support එකට ඔයා වෙනුවෙන් bid කරන්න අර emotional attachment එක නැති කෙනෙක් අරන් යන්නත් පුළුවන්. ඒකට ගොඩක් අර bias agent ලා එහෙම ඉන්නවා. හැබැයි හැම වෙලේම bias agent කෙනෙක් අවශ්‍ය නැහැ. ඔයා දන්නවනේ ඔයාගේ boundary set කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් වෙන කෙනෙක් අරන් යන්න. ඔයා වෙනුවෙන් bid කරලා ඒ කියන්නේ ඔයාගේ ඒ ගානට එනකන් ඉන්න. ඉතින් ඔන්න ඔතන auction විතර නෙමෙයි අර අනිත් ඒවාට යද්දිත් ඔය වගේ මිස්ටේක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය expression of interest කියන කැටගරි එකෙන් ඔයා offer එකක් දෙද්දිත් මේක හේතුව තමයි ගොඩක් වෙලාවට expression of interest වල ඒගොල්ලෝ කරන්නේ දවස් අපි කියමු පෙබරවාරි 25 කියලා ඒගොල්ලෝ දානවා offers close කරන. ඒතර මේ offers ලං වෙන්න හදද්දී මේගොල්ලෝ කරන්නේ අර interest party හැම එකකටම මේගොල්ලෝ කෝල් කරලා කියනවා ඕ දෙන්නෙක් ඉන්නවා active 3 දෙනෙක් ඉන්නවා actively මේ interest property එකට. එතකොට අපි ඒගොල්ලෝ හැම වෙලෙම range එකක් දාලා තියෙන හින්දා හැම එක්කෙනාම බලනවා මේ range එකේ උඩම range එකට දෙන්න offer එක නැත්තම් exceed කළා ඒ range එක exceed කළා offer එකක් දෙන්න property එක වගේ කරගන්න. හැබැයි සමහරවිට මෙහෙම කියද්දී interest party එකක්වත් නැති වෙන්න පුළුවන්. එතකොට you basically bidding against yourself. ඉතින් අර එහෙම වෙලා properties ගොඩක් වෙලාවට overpay කරලා ගන්නවා. ඉතින් අර ඒක නිසා අර මාර important ඔයා අර suburb research එක ඒ research එක ඔයා ඒව වෙන කාටවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි unless you have buyer's agent. අර ඒ research එක ඔයා හැම වෙලේම කරන්න. මෙන්න මේ research එක කරද්දී මොනවාද ගොඩක් කට්ටිය කරන mistakes? මොකද ගොඩක් කට්ටිය මේ suburb එකේ median house price එකට මම විශේෂයෙන්ම මේ ලංකන් community එකේ මම දකින දෙයක් තමයි ඒගොල්ලෝ මෙන්න මේ median house price එක කියන එක මාර දෙන අමතක කරලා දානවා. හැබැයි මේක තමයි ඕගොල්ලන්ගේ ගේකින් profit කරන්න පුළුවන් හොඳම සහ ගේකින් profit කරන්න පුළුවන් හොඳම tool එක ඔයාලට දීලා තියෙන. මේක බලන්න ඔයාට ඒ කියන්නේ අමුතුවෙන් දේවල් කරන්න ඕනේ නැහැ. ඔයා suburb එකේ නම ගැහුවාම post code එක ගැහුවාම ඔයාට එනවා ඒ suburb එකේ median house price එක කීයද කියලා. මෙන්න මේ median house price එකට වඩා දෙන හැම ඩොලර් එකක්ම there's a risk. මොකද ඒකෙන් කියන්නේ මේ suburb එකේ අර පට්ටති මම මේ කන්දන් නගින හින්දා අපි මම කතා කරගෙන යන්නම්. ඒකෙන් කියන්නේ මේ suburb එකේ අපි කියමු 3 to 4 normal ගයක් මෙන්න මේ range එකේ තමයි යන්නේ කියලා. අපි කියමුකෝ median house price එක ලක්ෂ 8ක වගේ ගයක් ඔයා 1 million වගේ දීලා ගත්තොත් ඒතර ලක්ෂ දෙකක් වැඩිපුර දීලා එතන මොකද වෙන්නේ? no problem. median house price එකටම stick වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඒකේ වැඩේ තියෙන්නේ ඔයා median house price එක ගොඩක් exceed කරලා යනවා නම් ඒතර වාගේ හැම වෙලේ බලන්න ඕනේ you should have a really good answer for that. unless ඒ කියන්නේ එක්කෝ ඔයා ගන්නගේ fixtures අරම හොඳ වෙන්න ඕනේ. නැත්තම් land එක පට්ට ලොකු වෙන්න ඕනේ. නැත්තම් ඒකට additional items like pool අරවා මේවා අර ඒ වැඩිපුර ගෙවපු ගන්නට වටිනාකමක් දෙන්න ඔයාට definitely answers තියෙන්න ඕනේ. හැබැයි ඔය median house price එක එච්චර valid වෙන්නේ නැති suburbs උත් තියෙනවා.
ඒව තමයි මිඩියන් හවුස් ප්‍රයිස් එක more than 1.1 million වගේ තියෙන suburbs. මේවා ගොඩක් වෙලාවට මේ වගේ suburbs established suburbs outer suburbs ඒ කියන්නේ outer suburbs නෙමෙයි මේ inner city වගේ suburbs තමයි ගොඩක් වෙලාවට මේ range එකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට දැන් ඔය අපි දන්න හැමෝම දන්න suburbs අලුතෙන් හැදෙන suburbs වල median house price එක ගොඩක් වෙලාවට 700 800 වගේ. හැබැයි established suburbs වල median house price එක more than 1.3 1.5 2.5 මේ suburb වල ඔයගොල්ලෝ ගියක් ගත්තේ තනිකර different totally different. මොකද මේ suburb වල වෙනස තමයි මේ suburb වල ඔයා ඒ වැඩිපුර ගෙවන ගාන මේ suburb වල ඩොලර් මිලියන 5ට 6ට පවා ගෙවල් තියෙනවා. දැන් මම දන්න suburbs තියෙනවා. දැන් අපි කියමු for example Eaglemont වගේ suburbs. මේ suburb එකේ median house price එක 2.5 million. එතකොට මේ suburb එකේ මම දන්න ගෙවල් තියෙනවා මිලියන 10 මිලියන 15 මිලියන 16 මේ ඉපරද ගියක් දාට මිලියන 16කට. ඉතින් ඒ වගේ ගානට මේ suburb එක යනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ suburbs වල ඉන්නේ ultra rich මිනිස්සු. එතකොට ඒ suburb එකේ market එක totally different. ඒතකොට ඒගොල්ලන්ගේ land value එකට ඒ market ඒ කියන්නේ ඒ ගෙවල් වල තියෙන additions වලට buyers ලා ඉන්නවා. ඔයාට ඕන තරම් ගෙවන්න මේ ගානක් දීලා ගන්න. ඉතින් අර ඒ වගේ සමහර suburbs තියෙනවා ඔයාට අර ඒ රිස්ක් එක ගන්න පුළුවන්. හැබැයි ඒ suburb එක මේක් ෂුවර් කරන්න ඕනේ well established city එකට ළඟ ඒ වගේ අර ලොක් හොඳ social economic background එකක් තියෙන මිනිස්සු ඉන්න suburb එකකින් ගන්න. මොකද ඔයාගේ ඒ ගෙදරට value එකක් දීලා ගන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ මම දන්නවා සමහර suburbs තියෙනවා. ඔය අලුතෙන් හදපු suburbs like ඔය Wallet ඒ වගේ suburb. මම දැක්ක ඒ වගේ suburb වල ගහලා තියෙනවා ගෙවල් ඩොලර් මිලියන 2.3ට. ඉතින් හැබැයි suburb එකේ median house price එක ඩොලර් ලක්ෂ 7ක් වගේ තමයි වෙන්නේ. ඉතින් දැන් මාස මම අවුරුද්දකට වඩා ඒ ගෙවල් මාකට් වල තියෙනවා විකිනෙන්නේ නැහැ. මොකද of course if you spending that much money ඔයාට එන්න පුළුවන් ළඟ suburb එකකට city එකට ළඟ සහ well established suburb එකකට. මොකද well established suburb එකට ආවම තියෙන වෙනස තමයි මේ suburb වල ස්කෝල ගොඩක් හොඳයි. ඒකින්ද මේ ඒ ස්කෝල සහ ඒ වගේම මේ suburb වල ඉන්න මිනිස්සු හැම වෙලේම අර පොඩක් අර social economic මේකේ threshold එකේ උඩ ඉන්න කට්ටිය ගොඩක් ලාට ඔය highly skilled professionals ලා වගේ තමයි මේ suburb වල ඉන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝගේ ළමයෙක් වුණත් grow up වෙද්දී ඔයගොල්ලෝ අර මේ අර හොඳ environment එකක තමයි ඒගොල්ලෝ grow up වෙන්නේ. ඉතින් අර මිනිස්සු ඔන්න ඕවා තමයි බලන්නේ ඒගොල්ලෝ offer එකක් දෙද්දී විශේෂයෙන්ම ලොකු ගණන් properties වලට. ඉතින් ගොඩක් කට්ටිය සමහර මේවා මං කියද්දි පොඩක් controversial. හැබැයි මේක තමයි ඇත්ත කතාව. ඉතින් අර ඒක නිසා අර පොඩක් ඒ offer එක දෙද්දී අර ඒ suburb research එක කළා. ඒ suburb එකේ median house price එක මාර important. පුළුවන් නම් ඒකට stick වෙන්න හරි. ඒකට පොඩ්ඩක් ටිකට කමන්නේ. හැබැයි extremely උඩට යන්න එපා. එතකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. unless අර මම කිව්වා වගේ ඔය suburbs නිකන් ඔය හොඳ suburb එකකින් ගත්තොත් ඒ suburb වල බලන්න ඔයගොල්ලෝ last 3 to 6 months property වල data. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ හරි මේ suburb එකේ properties කෙලින්ම 2 3 4 10 15 million ට යනවා නම් බාගෙන දෙයක් නැහැ. එහෙම විකිලා තියෙනවා නම්. හැබැයි නිකන් out of the blue එකක් බලන suburb එකේ out of the blue එකක් විතර නිකන් 1.2 වගේ කියලා තිබෙලා මම මේකට දුන්නක justify කරන්න එපා. ගොඩක් වෙලාවට ඒ සාර්ථක නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක බලන්න. ඉතින් අර emotional bidding පැත්තට යන්න එපා. ඒ suburb research එක කරන්න එක මාර important. ඉතින් මං හිතනවා ඔන්න ඔය ටික කරොත් ඔයගලන්ට හරි විදියට bid එකක් දීගෙන ඒ property හීනේ සැබෑ කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තව ටිප් එකක් තමයි මේ ඔයගොල්ලෝ ඔය offer එක දෙද්දී හැම වෙලේම අහන්න ඒජන්ට් එක්ක හොඳට කතා කරන්න. කතා කරලා neighbors ලා ගැන ඇයි property එක විකුණන්නේ? ඒගොල්ලෝ upgrade ඒගොල්ලෝ කොහෙද යන්නේ? පුළුවන් තරම් කමන්නේ ප්‍රශ්න ඇහුවට. ප්‍රශ්න වැඩිපුර ඇහුවා කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අර ඒ ප්‍රශ්න ඔක්කොම ටික පුළුවන් නම් ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න. දැනගෙන මේ එතකොට ඔයාට තියෙනවනේ හොඳ පිච් එකක් ඇයි ඒක වෙන්නේ කියන එක විකුණන්නේ අරවා මේවා. එතකොට ඒව දැනගෙන ඉන්න එක හොඳයි. සමහරවිට පොඩුවන නේබර්ස් ලත් පොඩ්ඩක් කතා කරන්න. ඊට පස්සේ හැම වෙලේම බලා ගන්න. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් පාටිස් කීයක් වගේ
ඉන්නවද කියලා පුළුවන් නම් දැන් මම කරපු මේ ට්‍රික් එකක් තමයි ගොඩක් වෙලාවට මේ මම හැම ඕපන් මම ඒ ගෙදරට මට ඕනෙම නම් මම හැම ඕපනින් එකටම යනවා ගිහිල්ලා බලනවා කොච්චර ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද බලන්න කීයකින් කීයක් වගේද නිකන් මේකට ඉන්ට්‍රස්ට් අඩුම රෆ් හරියටම ගන්න බැරුණාට රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන් ඉතින් අන්න ඒක නිසා අර වාට ඒ වගේ දේවල් කරලා එතකොට වාට අර ඔෆර් දෙද්දී ඔයා දන්නවා හරි මම මෙන්න මේ රේන්ජ් එකේ දුන්නොත් මම සේෆ්ස් සහ මට ඒ කියන්නේ මම හරි ප්‍රයිස් එකක් මගේ ප්‍රොපර්ටි එකට දීලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි ඔෆර් එකක් දෙන්නේ. ඔෆර් එකක් දෙද්දී මොනවාද කරන්න හොඳ නැත්තේ සහ ඒ මම අර කයින්ඩ් මම කතා කරේ ඒ නිකන් ඒ ඔෆර් ඒ process එක. ඉතින් ඕගොල්ලෝ ප්‍රොපර්ටි එකක් ගන්න ඉන්නවනම් ඒ ගන්න ඉන්න හැමෝටම good luck. ඕගොල්ලෝ මේ දවස්වල house hunting යනවා නම් ඒ ඔෆර් දෙන ස්ටේජ් එක නම් ඉන්නේ. මේක හරිම exciting time එකක්. ඒ හැමෝටම ජයන් වෙලා තමන්ගේ ප්‍රොපර්ටි හීනේ හැබෑ කරගන්න ඉක්මනට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් විදිහට මම දන්න විදිහට මම ඔයගලන්ට රිප්ලයි කරන්න. එහෙනම් හැමෝටම ජයන් වේවා.